දේශනාවට මා කැඳවීමට බලාපොරොත්තු වන්නේ. ඔහු ක්‍රියාකාරී දේශපාලනයේ පිවිසුනේ පාසල් යන අවධියේදීමයි. ඔහු ये पक्षे हटिයට එදා එක්සත් ජාතික පක්ෂයේ තමයි ඔහු බැඳුනේ. පාසල් යන අවධියේදී පාප බාල්දියක් අතින් අරගෙන තාප්පයක් ගානේ පෝස්ටර් අලවමින් ඔහු තමන්ගේ ක්‍රියාකාරී දේශපාලනයට පිවිසුණා. ඉන් අනතුරුව බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ පළමු මැතිවරණයේදීම ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු හැටියට ඔහු ජයග්‍රහණය කළා. ඉන් අනතුරුව බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ පත් වූ එකම එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා වීමේ ගෞරවය දිනා ගනිමින් ඔහු බණ්ඩාරගම ජනතාව ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුව දක්වා අසවා තිබුවා. ඉන් අනතුරුව ඔහු එක්සත් ජාතික පක්ෂයේ සමග අත්කල් බැඳ ගනිමින් ඒ පක්ෂයේ උන්නතියට මෙහෙවරට කටයුතු කළා. ඒ බණ්ඩාරගම ප්‍රදේශයේ නියෝජනය කරන දේශපාලන කුහකයන්ගේ කුහකකම් ඉවසා ගන්න බැරි නොහැකුව ඔහු අවසානයේදී ඔහුට සුවදත්වයේ තෑග් දීපු ගන්නට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ජෙනරල් සරත් පොන්සේකා මැතිතුමන් මූලික වුණා. ඒ නිසා හලතර දිස්ත්‍රික්කයේ රිදී සීනු හැටියට රයිගම්පුරේ පොඩි පුතා හැටියට कोई कागे आदरे जनप्रियत्वයේ දිනාසින්න ඔබේ ආදරණීය යෝග නායකයා මෙවර බස්නාහිර පළාත් සභාවෙන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් හොරණ මැතිවරණ කොට්ටාසේ නියෝජනය කරමින් තරඟ වදින බණ්ඩාරගම රිදී සීනුව අරුණ දීපාල් මැතිතුමන්ට ගෞරවාන්විත ආරාධනය. प्रजातंत्रवादी पक्षे नायक मकर तिनेක යුද්ධය තමන්ගේ යුද හමුදාපති දූර කාල සීමාව තුල අවසන් කරනවා යන ඒ උදාර වාක්‍ය වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදරණීය මව්දෙමව්පියනි ඔබට මට මේ රටේ අස්සක් මුල්ලක් නෑර යන්න එන්න පුළුවන් වෙන ආකාරයට මේ රටට සාමය උදා කළ ඒ ආදරණීය නායක හෙට දවසේ ශ්‍රී ලංකාවේ අපේ හැම දෙනාගේම බලාපොරොත්තුව විධායක ජනාධිපති පුටුව අද මිනිසුන් තලන්න පෙලන්න යොදා ගන්න අවධියක ඒ ජනාධිපති පුටුව මිනිසුන් ජීවත් කරවන්නට යොදා ගන්නට අපේ අනාගත ජනාධිපති ජෙනරල් සරත් පොන්සේකා මැතිතුමනි ජෙනරල් සරත් පොන්සේකා මැතිතුමන්ට දිරිය ශක්තිය වෙමින් මිතුරියක් ලෙස යෙහෙඩියක් ලෙස බිරිඳක් ලෙස සහෝදරියක් ලෙස දුක්ඛම් කඩළු විදදරාගත් යකඩ ගෑණියක් ලෙස නූතන විහාර මහදේවිය ලෙස ඔබට අපට සවිය දෙන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජ්‍ය ලේකම් අනෝමා පොන්සේකා මැතිණියනි අපේ පක්ෂය තුල පාර්ලිමේන්තුව තුල 100ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගොළුව සිටියේදී ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 100 දෙනාගේම ඒ ගොළු හඬට උඩින් අපේ ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හඬ නගන අපේ පක්ෂයේ එකම පාර්ලිමේන්තු ආසන හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ප්‍රවීණ රංගන ශිල්පී ජයන්ත කැටකොඩ මැතිතුමනි ඒ වගේම මගේ ආසනේ අපේ ආසනේ සමසක් විධායක ප්‍රාදේශ සභා මන්ත්‍රී ධූරේ පසක තියලා තමුන්නාන්සලත් එක්ක අපිත් එක්ක මේ යුක්තිය උදෙසා යුක්තියේ මෙහෙම සොයන්නට එක්කුණු රෝහණ සොයිසා ගරු මැතිතුමනි දිස්ත්‍රික් නායක උපාලි සුරවීර මැතිතුමන් ඇතුළු අනෙකුත් සියලුම අපේක්ෂක මහත්මාගේ අවසරයි අද මේ වේදිකාව ඉස්සරහා ඉන්න හොරණ බණ්ඩාරගම ආදී ප්‍රදේශවලින් බුලත් සිංහල ප්‍රදේශවලින් පැමිණි ආදරණීය මව්වරුනි පියවරුනි සහෝදරවරුනි මේ රැබෝ වෙච්ච වෙලාවේ මේ අති විශාල මිනිසුන් ප්‍රමාණයක් ජනතාවක් මේ ඉස්සරහා ඉන්නේ අද රටේ විශ්වාසනීය නායකත්වයක් දූෂණයට අවනීතියට එරෙහිව පොදු මිනිසුන් වෙනුවෙන් ගොඩ නැගුණු නායකත්වයක් පිළිබඳව සෑම හදවතක් තුළම නිල් පාට කොළ පාට රතු පාට ભેදයකින් තොරව මේ හදවත් වල ලැබුම්ගත් නායකයෙක් සිටිනවා නම් ඒ නායකයා ජෙනරල් සරත් පොන්සේකා කියන නාමය තුල ඉඳගෙන යත මේ උදවිය මෙතන පැමිණලා ඉන්නේ ආදරණීය සහෝදරවරුනි අද මේ රට වෙලාගෙන තියෙන්නේ දේශ ප්‍රේමිත්වයේ කියන ව්‍යාජ ලේබලය රාජපක්ෂ මහත්තයාට වේදිකාවල ඉඳලා ජනතාවගේ හදවත් වලට දෙන්න උත්සාහ කරනවා ඉරිදරුවෙක් වඩාගත්ත පමණින් ඒ දරුවව ඉම්බ පමණින් රාජපක්ෂ මහත්තයාට දේශ ප්‍රේමිත්වය මහ ජනතාවට අවශ්‍ය අඩුවැඩිය සම්පූර්ණ කරන්න ලැබෙන්නේ නැහැ මිත්‍රෝරුනි දැන් රාජපක්ෂ මහත්තයා ආවනම් මේ ජනගහ අතරදින් ජෙනරල් තුමා එනවා වගේ
රාජපක්ෂ මහත්තයාම නම් ළඟ ඉන්න දරුවා අරගෙන ඉඹිනවා. ඉඹින ගමන් කල්පනා කරන අම්මාවත් ඉඹින්න තියනවා නම් කොච්චර අග නේද කියලා. එහෙම ඉඹින ගමන් මිත්‍රෝරණේ ඒ ඉඹින්නට වඩා වටින්නේ ඒ ආදරණීය දරුවා. ඒ ආදරණීය දරුවට උදේ කිරි ටික, දවල්ට කිරි ටික, අඬනකොට වැළපෙනකොට ඒ පුංචි දුවට පුතාට කිරි ටික දෙන්න විදියක් නැතුව ඒ ආදරණීය අම්මා උදේ ඉඳන් රැ වෙනකන් දැසෙන් කඳුළු වගුර අඬනවා වැළපෙනවා. තුන් වේල කන්න විදියක් නැතුව, ඇඟට ශක්තිය නැතුව, ඇඟට සවිය නැතුව අද අම්මලා කී දෙනෙක් උදේ කෑවට පස්සේ දවල්ට කන විදිය, රැට කන විදිය, ජීවත් වෙන විදිය කල්පනා කරනවද කියන එක මෙතන ඉන්න ඕගොල්ලෝ මමත් උදාකාරවම දන්නවා. නියම දේශප්‍රේමීන් බිහි වෙන්නේ පපුවට ගහගත්ත මමනේ. අර පපුවට ගහගත්තාම දේශප්‍රේමියෝ බිහි වෙනවා නම් මහින්ද රාජපක්ෂ මහත්තයා සෙනග ගොඩක් දැක්කට පස්සේ පපුවට ගහ ගන්නවා. ඒ පපුවට ගහගත්තාම දේශප්‍රේමීත්වයේ දෝරේ ගලනවා නම්, දේශප්‍රේමීත්වයේ බව රටට දැනෙනවා නම් මිත්‍රෝනේ අර සත්තුවත් ඉන්න චිම්පන්චියෙක් සෙනග ටිකක් කූඩුව ගාවටාම ඌ දඩබඩ ගාලා පපුවට ගහ ගන්නවා. එහෙනම් චිම්පන්චියාගේ රාජපක්ෂ මහත්තයාගේ ඒ තරම් වෙනසක් නැහැ. දේශප්‍රේමීත්වය හොයන සලකුණ පපුවට ගහ ගැනීම තුළ දේශප්‍රේමියෝ බිහි වෙනවා නම් රාජපක්ෂ මහත්තයයි චිම්පන්චියයි දෙකම එකයි මිත්‍රෝ. ආදරණීය අම්මේ, ආදරණීය තාත්තේ අද මේ රටට අවශ්‍ය වෙලා තියෙන්නේ සැබෑ ලෙස මේ රටේ ඉතිහාසය දිහා හැරලා බලනකොට ඉතිහාසය තුළ රටට ආදරය කළ, රටට ආදරය කරපු ක්‍රියාකාරකම් කළ ඒ ක්‍රියාකාරකම් තුළ ජීවත් වෙච්ච ඒ ක්‍රියාකාරම් වල ප්‍රතිඵලයක් ලෙස ඕගොල්ලන්ට මට මතු උපදින පරම්පරාවට ඒ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලය අත්විඳින්න ලැබිලා තියෙනවා නම් විතරයි මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති විදියට 2005 ඉඳලා මේ වෙනකන් හිටපු ක්‍රියාකාරකම් තුළ මොනවද රටට ලැබිලා තියෙන අත්විඳින්න තියෙන යහපත්තේ. අද බඩු මිල අරගෙන බැලුවත්, ප්‍රවාහනය අරන් බැලුවත්, සෞඛ්‍ය අරගෙන බැලුවත්, අධ්‍යාපනය අරන් බැලුවත්, අනෙකුත් සෑම සියලු අංශයක් දෙසම අරගෙන බැලුවත් ආගමික වශයෙන්, සංස්කෘතික වශයෙන්, සමාජීය වශයෙන්, සભ્યත්වයේ වශයෙන් මේ රට වල පල්ලට ඇදලා දාලා තියෙනවා. එහෙමනම් මගේ රත්තරන් අම්මේ, ආදරණීය තාත්තේ මේ රටට ආදරය කරපු සැබෑ දේශප්‍රේමියා හොයාගන්න එක මේ මිනිස්සුන්ට අපහසු නෑ. ජෙනරල් සරත් පොන්සේකා මැතිතුමා, ජෙනරල් සරත් පොන්සේකා මැතිතුමා මගේ ආදරණීය මව්බිමට යුග මෙහෙවර ඉටු කරපු දශක 4ක 40 වසරක යුද හමුදා ජීවිතය තුළ තමන්ගේ යුතුයකම් වගකීම් මනා ලෙස ඉෂ්ට කරපු නායකයෙක් බව එතුමාගේ මේ උඩුකය විවර කළා. මේ කමිසේ ගලවලා තියෙන ඡායාරූප අපි පෞද්ගලික දවස්වල දැක්කා. අර නල්ලූර් කෝවිලට ගිය වෙලාවේ සරත් පොන්සේකා මහත්තයාගේ උඩුකය ඡායාරූප අපි දැක්කා. දික්කතට හරස්සතට හැම අතටම මැහුම් 100 ගණනක් මෙතුමාගේ පපු කැරත්ත පුරා මේ පපු කලම්බේ පුරා තියෙනවා. ඒ මැහුම් තියන්නේ හොරගමේ ගිහිල්ලා මංගොල්ල කාලා ස්ත්‍රී දූෂණ කරන්න ගිහිල්ලා මිදන් හරන්න ගිහිල්ලා ඒ මිනිස්සු කපපු කොටුණු කපු පාරවල් නෙමෙයි. ජෙනරල් සරත් පොන්සේකාගේ මේ උඩුකය ගැලවුවාම ආවරණය, ඒ ආවරණය ඇතුලේ මේ පපුව පුරා තියෙන මැහුම් පාරවල් කියන්නේ වෙන දෙයක් නෙමෙයි. මගේ ආදරණීය මාතෘ භූමියට ආදරය කරලා ඉතුරු නැගෙනහිර යුද බිමේ තුන්තිස් පැයේ නිදිමරාගෙන තල්වට මායිමේ ඉඳගෙන රුදුරු කොටි තස්තවාදියාට මුහුණ දීලා මේ රට බේරගත්ත විරුවගේ ඒ යුද්ධයේදී ඇතිවෙච්ච කැලැල් තමයි මේ පපුව පුරා තියෙන්නේ. ඒ පපුව පුරා දකින්නකොට, ඒ පපුවේ කැලැල් දකින්නකොට, ඒ පපුව තුලින් අපි දකිනවා දේශප්‍රේමීත්වය දකිනවා, ජාති මාමකත්වය දකිනවා, රටට තියෙන ආදරය දකිනවා, රටට තියෙන ඇල්ම දකිනවා, මගේ රට වෙනුවෙන් කළ කැපවීම දකිනවා. මේ රස්සන මේ පපුව පුරා තියෙන මැහුම් පාරක් ගන්න කියන්නේ ආදරණීය මාතෘ භූමිය ගොඩනගන්න, ඒ යුද්ධ ඉවර කරන්නට නායකයෙක් විදියට හමුදාපතිවරයා විදියට මගේ මව්බිමට කරපු සේවය එතුමාගේ පපුව දැක්කම පේනවා. දැන් ඊට පස්සේ ගියා නල්ලූර් කෝවිලට රාජපක්ෂ මැති සද මහරජා. ගැලවුවා උඩුකය නල්ලූර් කෝවිලේදී. මේ උඩුකමිස ගැලවුවා මිත්‍රෝනේ. දිනෝ 10ක් බලන් ඉඳි ජම්බෝල ගෙඩිය වගේ, රතු ජම්බෝල ගෙඩිය වගේ. ලප කැලල් පැලල් මුකුත් නැහැ. දත් පාරක් චුට්ටක් තියෙනවා. ඒ අරනකොට වෙන මුකුත් නැහැ. හැබැයි පපුව බැලුවාම මේ ಜಾති මාමකත්වයේ, දේශ මාමකත්වයේ, රට වෙනුවෙන් කළ කැපකිරීම ඒවා පේන්නේ කුහකකම පේනවා. පණි ගැනීමේ චේතනාව ඒ පපුව ඇතුලෙන් දිහා බැලුවාම පේනවා. දේශය හූරගෙන කාලා, දේශය විනාශ කරලා හරි මගේ පවුල, තමන්ගේ සහෝදරයන්, තමන්ගේ දරුවන් හදන වඩන්න ඕන. ඒකම විතරයි මේ පපුව ඇතුලේ පේන්නේ. එහෙම නැතු රාජපක්ෂ මහත්තයාගේ මේ උඩුකය ආවරණ ඉවත් කරාට පස්සේ කුහකකම විතරයි පේන්නේ. කට්ට කාපු බව පේන්නේ.
රට වෙනුවෙන් කරපු මෙහෙවරක් පේන්නේ නැහැ. කටුකාපු බව නැහැ. මේ තියෙන කටුකාපු බව. ආදරණීය මිත්‍රවරුනි සහෝදරවරුනි හිතවතුනි මේ රට හොයන නායකයා ඒ විදියට මගේ ආදරණීය මාතෘ භූමියට තුන් වතාවක් මේ බවුම්බිම ලේන් කඳුරෙන් දහඩියෙන් පෙත් කරපු නායකයෙක් හොයනවා. 1993 දී යාපනයේදී ජෙනරල් සරත් පොන්සේකා මැතිතුමාට පළවෙනි මාරක බෝම්බේ වදිනවා. එදා පළවෙනි මාරක බෝම්බේ වදිනකොට ජෙනරල් සරත් පොන්සේකා මැතිතුමාට ඒ වැදුණු මාරක බෝම්බේ කෑල්ලක් ඒ යකඩ පතුරක් පපු කැනැත්ත ඇතුළට ඇවිල්ලා හෘදේ වස්තුවයි වෙනහැල්ලයි අතර කවදාක්වත් ඉවත් කරන්න බැරි විදියට යකඩ කැවැල්ලක් තැම්පත් වෙනවා. ඕගොල්ලෝ මම ඇතුළු ලක්ෂ 200ක් වෙච්ච ලංකාවේ මිනිස්සු නිදහසේ හුස්ම ගන්නකොට සරත් පොන්සේකා මහත්තයාට මේ පපුවේ පෙනහැල්ලයි හෘදේ වස්තුවයි අතර තියෙන කවදාක්වත් ඉවත් කරන්න බැරි යකඩ කැබැල්ල නිසා එතුමාට හුස්ම ගන්න බෑ කවදාක්වත් අපි ගන්න තරම් පහසුවට. එතුමා ලෙඩෙක් කළා. යුද හමුදා ජීවිතයේදී එතුමා රෝගියෙක් කළා. 93 යාපනයේ වැදිච්ච බෝම්බේ නිසා ඊළඟට 1998 අවුරුද්දේදී මාන්කුරම්බලදී මෙතුමාට වැදිච්ච අනේ පුංචි ප්‍රහාර වලට අමතරව මා රාන්තික දරුණු මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය ලැබෙනවා 98 දී. ඒ 98 දී මාන්කුරම්බලදී මේ ප්‍රහාරය නිසා මෙතුමාගේ තුනටි ප්‍රදේශයට හානි වෙනවා. ඕගොල්ලෝ ඉඳගෙන ඉන්නකොට පැය ගණන් එක දිගට සරත් පොන්සේකා මැතිතුමාට මේ පුටුවේ පැය ගණන් ඉඳගෙන ඉන්න බෑ. තුනටියට වැදිච්ච ප්‍රහාරය නිසා එතුමාගේ තුනටිය ප්‍රදේශයට ආබාධ තත්ත්වයටපත් වුණා. දේවතාවක් මගේ ආදරණීය මව්බිමේදී මේ විදියට රුදුරු මව්බිමේදී රුදුරු ත්‍රස්තවාදියාගේ බෝම්බ ප්‍රහාරයට ලක් වෙනවා. ආදරණීය අම්මේ ආදරණීය තාත්තේ 2006 අප්‍රේල් මාසේ 25 වෙනිදා කොළඹදී එදා බෝම්බේ පුපුරනවා මම දැක්කා. මට වඩා මීටර් දෙකක් යහයි. නමුත් ඒක මට බෝම්බයක් කියලා තේරුනේ නැහැ. ගිනි බෝලයක් කියලා මං හිතුවේ. 2006 අප්‍රේල් මාසේ 25 වෙනිදා රාජන් එහෙම්ම මැරිලා. ඊළඟට දකුණු පැත්තේ ලොකු ඩ්‍රයිවර් ස්ටියරින් වීල් එකේ ඔළුව ගහන් කෙදිරි ගන්නවා. මේගොල්ලෝ මේ කෙදිරි ගා ඉන්න මං දොර අරගෙන විනාඩි දෙකක් විතර බලන් හිටියා. කවුරු ළඟට ආවෙත් නැහැ. කමාන්ඩෝ එක ජීප් එකක් විතරක් තිබේලේ මගේ ළඟ. ඒගොල්ලෝ මං හිතන්නේ වටේ ආරක්ෂාව දාගෙන හිටියා. එතකොට හිතුවක් දන්නේ නැහැ ඇතුලේ ඉතින් ඔක්කොම මැරලා ඇති කියලා. ආදරණීය හිතවතුනි 2006 අප්‍රේල් මාසේ 25 වෙනිදා අද සියසින් තමුන්නාසලා දැකගත්තේ එදා යුද හමුදා මූලස්ථානයේ ඇතුලේ අප්‍රේල් මාසේ 25 වෙනිදා ගැබිනි කාන්තාවක් විදියට බඩේ මරාගෙන මැරෙන බෝම්බයක් බැඳගෙන මේ ජෙනරල් සරත් පොන්සේකා මැතිතුමා යුද හමුදා මූලස්ථානයේ ඇතුලේ තමන්ගේ රාජකාරියට එන අවස්ථාවේදී ඒ මරාගෙන මැරෙන පොඩි කාන්තාව ඒ වාහනයට පැනලා රුදුරු ත්‍රස්තවාදී කාන්තාවට අවශ්‍ය වුණේ මෙතුමාගේ ජීවිතය අවසන් කරන්නට. හැබැයි මිත්‍රවරුනි විනාඩි දෙක තුනක් යනකම් වටේ හිටපු හැම කෙනාම මරාගෙන මැරිලා එකා පිට එකා වැටෙනකොට වටේ හිටපු මිනිස්සු ධාරානි පාත මේ ශබ්ද ධාරාව නිසා එකෙක් කෙනෙක්වත් ඉතුරු නොයි කියලා විශ්වාස කරපු වෙලාවක විනාඩි දෙකක් ඇතුළත ඒ යුග මෙහෙවර තුන්ගේ ඊළඟ පියවර ඉටු කරන්නට කාර් එකේ දොර ඇරගෙන මේ කඩා වැටිච්ච බඩවැල් ටික අතට තුරුළු කරගෙන බඩවැල් ටික අතින් තුරුළු කරගෙන වාහනේ දොර ඇරගෙන යුග පුරුෂයෙක් බහිනවා. ඒ යුග පුරුෂයා මේ බඩවැල් ටික අතින් තුරුළු කරගෙන රක්ත වර්ණ රුධිරය ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ ඇතුලේ යුද හමුදා මූලස්ථානයේ මහා පොළව මගේ මව්බිම තෙමා ගනිද්දී ජෙනරල් සරත් පොන්සේකා ජාතියේ පිනට ජාතියේ වාසනාවට මහින්ද රාජපක්ෂගේ අවාසනාවට ජෙනරල් සරත් පොන්සේකා අප්‍රේල් මාසේ 25 වෙනිදා 2006 ජීවිතේ නිතර වෙනවා. මාස දෙකක කාලයක් රෝහලේ ප්‍රතිකාර අරගෙන නැවත යන්නේ යුද හමුදාවේ වෛද්‍ය නිවාඩු තිබියදී ඒ වෛද්‍ය නිවාඩු ලබා ගන්න නැතුව නැවත යනවා යුද බිමට. තමන් පොරොන්දු වෙච්ච දේ ජනතාව වෙනුවෙන් ඉෂ්ට කරන්න ඕන තියෙන ඒ වගකීම ඉටු කරන්නට. අන්නේ විදිහටයි ජෙනරල් සරත් පොන්සේකා මැතිතුමා මේ යුද කාලය තුල තමන්ගේ කැපකිරීම කරේ. තමන්ගේ රෝගී තත්ත්වය ගැන හිතන්නේ නැතුව, තමන්ගේ අසනීප තත්ත්වය ගැන හිතන්නේ නැතුව ජෙනරල් සරත් පොන්සේකා මැතිතුමා හිතවතුනේ යුග මෙහෙවර ඉෂ්ට කළා තියෙනවා. ඒ ඉෂ්ට කරපු යුග මෙහෙවර ඉෂ්ට කරන අවස්ථාවේ ඕගොල්ලන්ට මට බැරි වුණා. හැබැයි මේ වේදිකාවේ හිටියා මීට පෙර රණවිරුවෝ කීප දෙනෙක්. මේ රණවිරුවෝ ඒ යුද බිමේදී ආබාධිත තත්ත්වයටපත් වුණා. පස්සේ ගුටි කෑවා මහින්ද රාජපක්ෂගේ හමුදාව විසින්. ආදරණීය හිතවතුනි එදා යුද හමුදාවට අපිට බැඳිලා
මේ කාරණේට එතුමාට දායක වෙන්න බැරි වුණාට අද පුළුවන්කම තියෙනවා එතුමාගේ දෙවෙනි මෙහෙයුමට අපිට දායක වෙන්න. ඒ දෙවෙනි මෙහෙයුමට දායක වෙන්න පුළුවන්කම තියෙන්නේ මේ මාසේ 29 වෙනිදා ගිනිසිඩුව ලාංඡනයේ ඉස්සරහා කතරේ ගහලා එතුමාගේ මේ දෙවෙනි මෙහෙයුමට දායක වෙමු කියන ආරාධනය මම තමුන්නාන්සේලාට කරනවා. එදා මේ රුදුරු කොටි ත්‍රස්තවාදීන් නොමරුවා නම් අද අපිට තත්ත්වය මොකද්ද? මේ හඬ ඇසෙන තෙක් මානී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පාක්ෂික හිතවතුනි තාමත් තීරණයක් අරගෙන නැත්තම් 29 වෙනිදා ගිහිල්ලා හිතාගෙන ඉන්නේ බුලත් කොලේ ඉස්සරහම කතරේ ගහන්න නම් මම මේ කියන කාරණේ මොහොතක් හිතලා අද රෑ නිින්දට යන්න කලින් මොහොතක් මේ කාරණේ කල්පනා කරලා ගිහිල්ලා බුලත් කොලේට කතරේ ගහනවද නැද්ද කියලා කල්පනා කරන්න. මොකද්ද මං කියන කාරණේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවේ SWRD බණ්ඩාරනායක මහත්තයා ලෙයින් කඳුලින් දහඩියෙන් මේ ලංකාව පුරා එවිදලා මහන්සියලා දුක් විඳලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවා සංඝ වේද ගෝවි ගුරු කම්කරු කියන පංචමහා බලවේගය එකතු කළා. ඒ පංචමහා බලවේගය එකතු කළා ලංකාව පුරා එවිදලා බණ්ඩාරනායක මහත්තයා හදපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ශ්‍රීමා බණ්ඩාරනායක මැතිණිය හෙක්ටර් ගොබ්බෑකඩුව මැතිතුමා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය විසින් ගෙනල්ලා බාර දුන්නා මහින්ද රාජපක්ෂ මහත්තයාට රජතුමාට. රජතුමා බාර ගන්නකොට කිව්වා මේක මගේ මේ රටේ මම බාර කරුවා පමණි මා මේ රටේ අයිතිකරුවා නොවේ කියලා. මා මේ රටේ බාර කරුවා පමණි මේ රටේ අයිතිකරුවා නෙවෙයි කියලා කිව්වා. අර මිහිඳු මහරහතන් වහන්සේ මහින්ද රාජපක්ෂ දෙවෙනි මහින්ද ආගමනයට පෙර පළවෙනි මහින්ද ආගමනය කලින් සිද්ධ වෙච්ච එක ලොකු පිනක් අපේ දෙවෙනි මහින්ද ආගමනයට කලින්. එදා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට එන වෙලාවේ වැරදිලා හරි අර මුවා පස්සේ අරන් දිව්වේ මේ මහින්ද නම් මේ රජුරුව නම් මිහිඳු ආමතුරු වහනවා ප්‍රශ්න ටිකක්. මහරජ ඔබ හැර වෙනත් අය වලුන් මේ දේශයේ සිටින. පැනපු ගමන් කියනවා මිත්‍රවරුනි නෑ මං විතරයි. ඊට පස්සේ ආනවා ඔබ හැර වෙනත් අය වලුන් සිටීද මේ දේශයේ කියලා. රාජපක්ෂ උන්නේ එහෙනම් කියනවා දෙවෙනි මහින්ද ආගමනේ. එහෙනම් නියත වශයෙන්ම මිහිඳු මහරහතන් වහන්සේට කියනවා නැත අපේ හාමුදුරුවනේ මමයි මගේ බැසිලුයි මගේ ගෝටයි මගේ චමලුයි නාමල් පුතයි රෝහිත පුතයි යෝසිත පුතයි මගේ ගෙදර බිනිද සිරන්ති හැර වෙන කවුරුවත් නැත කියලා කියනවා. දැන් ඒ විදිහට තමයි සිද්ධ වෙන්නේ මිත්‍රෝනි. මේ පවුලට තමයි මේ දේවල් ඔක්කොම පවුල තමයි පෝෂණය වෙන්නේ. ආදරණීය හිතවතුනි සහෝදරවරුනි මහින්ද රාජපක්ෂ මහත්තයාට මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදවිය ඡන්දෙ දෙන්න කලින් මොහොතක් කල්පනා කරලා බලන්න. අද කවුද SWRD බණ්ඩාරනායක මහත්තයා ලෙයින් කඳුලින් දහඩියෙන් පෝෂණය කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිගේ නම ඇව්වට පස්සේ තමන්ගේ පක්ෂයේ උපසභාපතිගේ නම ඇව්වාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදවිය පහුගේ ඡන්දවල බුලත් කොලේට කතරේ ගහපු අත කපා ගන්න එපා. අත කපා ගන්න එපා. මේ ඡන්දෙදී වැරද්ද කරන්න එපා කියලා විතරයි ඉල්ලන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති තමයි කරුණ අම්මාන් කියන නැගෙනහිර පළාතේ LTT රුදුරු කොටි ත්‍රස්ත සංවිධානයේ සන්නද්ධාංශේ නායකයා අරන්තලා භික්ෂු ඝාතනයේ වෙලාවේ අපේ හාමුදුරුවෝ 100කට ආසන්න ප්‍රමාණයක් කපා කොටා මරා විනාශ කරපු මායින් ගම්මානවලට පැනලා ඒ ගම්මානවල කුඹුරු වල වැඩ කරගෙන මිනිස්සුන්ව මරලා දාපු බස් එකට බෝම්බ තිබ්බ පානුදුරේට බෝම්බ තිබ්බ කොළඹට බෝම්බ තිබ්බ කාපොල බස් එකට පිළියන්දලදී බෝම්බ තිබ්බ හොරණින් කිය මිනිස්සු මිනි පෙට්ටනියට අරගෙන ආපු කමල්ල රමල්ල චමල්ල ජාතික කොඩිය දාලා යුද හමුදා නාවික හමුදා ගුවන් හමුදා රණවිරුවව මේ හොරණට බුලත් සිංහලට බණ්ඩාරගමට කරමතින් එව්වේ කරුණ අම්මාන්. අන්නේ කරුණ අම්මාන් තමයි අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති කැබිනට් ඇමතිවරයෙක් ආදරණීය හිතවතුනි ඊළඟ කෙනා කවුද? පිල්ලයන් නැගෙනහිර පළාතේ මහ ඇමති පිල්ලයන් කවුද? බඩදරු අම්මලගේ බඩ දික්කතර කඩුවක් අරගෙන කුරුම්බ ගැටි ඇස්ස කපනවා වගේ ඇස්ස කපපු අතේ හිටපු කිරි කැටි දරුවව අරගෙන ආතට විසික් කළා පිල්ලයන් කඩුවල්ලලා සතුටු වුණා. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වෙච්ච ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ වාසය කරන දලදා මාලිගාවට පාර දීපු රුවන්වැලි මහා සෑය අභියස ශ්‍රීමා බෝධීන් වහන්සේ අභියස සිල්ගත් උපාසක උපාසිකාවන් මරා කොට කපා විනාශ කරපු
පිල්ලයන් අද මහ ඇමති නැගෙනහිර පළාතේ ඒ විතරක්ද මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ජනාධිපති උපදේශක සුදු වැන්නේ වන්න මිනි මරන්න මිනිස්සු බඩගින්න තියලා මරන්න ජනාධිපති උපදේශක පිල්ලයන් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කෝ කුමරන් පද්මනාදන් මහින්ද රාජපක්ෂ මහත්තයා 2009 මේ 19 වෙනිදා යුද්ධෙ දින්නට පස්සේ ජාතිය අමතලා කිව්වා ප්‍රභාකරන් මැරුව පමණින් LTT යුද්ධේ නැවතුන්නේ නැහැ. LTT යුද්ධෙට අලුත් නායකයෙක් පත් වෙලා තියෙනවා ජාත්‍යන්තරේ. ඒ ජාත්‍යන්තරේ පත් වෙච්ච නායකයා තමයි කුමරන් පද්මනාදන් නෙවත් KP. අන්නේ KP වත්තරන්කොට අරගත්තට පස්සේ තමයි ඒ කුමරන් පද්මනාදන්ව ගත්තට පස්සේ තමයි මේ LTT සංවිධානය නතර වෙන්නේ කියලා කිව්වා. අපේ බුද්ධියන්ස ගිහිල්ලා මැලේසියාවේදී කුමරන් පද්මනාදන් අත්තරන්කොට ගත්තා. කොහොමද කුමරන් පද්මනාදන්ට හොරණ උසාවියේ පානදුරේ අලුත් කඩේ උසාවියේ වෙන මහාධිකරණයක ශ්‍රේෂ්ඨාධිකරණයක අභියාචනාධිකරණයක යුදාධිකරණයක නඩුවක් අහලා කුමරන් පද්මනාදන්ට KPන්ට දඩුවම් දුන්නද? ඒ ජාත්‍යන්තර තලයේ ඉඳලා ඒ යුද හමුදාව නසන්නට අපිව නසන්නට ආයුධ ගෙන්නපු මුදල් රැස් කරපු කුමරන් පද්මනාදන්ට රාජපක්ෂගේ ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහත්තයා අධික සැප සම්පත් දීලා සියලු භෞගෝලික සම්පත් දීලා ආරක්ෂා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිතවතුනි තමුන්නාන්සලා කල්පනා කරලා බලන්න ඊළඟට කෝ දයා මාස්ටර්ට සැප සම්පත් දෙන ආණ්ඩුව මේ විදියට මම කියන්න හදන්නේ මෙන්න මේ කාරණය තමුන්නාන්සලා සතුටු වෙන්න එදා මාවිල් ආරුවලදී 2006 ජුනි මාසේ 25 වෙනිදා මාවිල් ආරුවලදී පටන් ගත්ත සටන ජෙනරල් සරත් ෆොන්සේකා මැතිතුමා එදා 2009 මේ නන්දි කඩාල් වලදී ප්‍රභාකරන් මරලා ප්‍රභාකරන්ගේ ජීවිත අනිච්චවත සංකාරා කියලා එතුමා ප්‍රභාකරන්ගේ ජීවිතය අවසන් නොකළා නම් ප්‍රභාකරන්ගේ ජීවිතය ජෙනරල් සරත් ෆොන්සේකා අවසන් නොකළා නම් අද ප්‍රභාකරන් කවුද? කරුණ අම්මාන් නැමැති කෙනෙක් නම් සන්නද්ධාංශ නායක කරුණ අම්මාන් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති නම් KPට දඬුවම් නැත්තම් පිල්ලයන් මහ ඇමති නම් පිල්ලයන් ජනාධිපති උපදේශක නම් දයා මාස්ටර්ට දඬුවම් නැත්තම් මේ ඔක්කොගේම නායකයා ප්‍රභාකරන් අද ජීවත් වුණා නම් මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ ප්‍රධාන ප්‍රබල ඇමතිකමක් දරන ඒ ඇමතිකම නිසාම විශ්‍රාම වැටුපකට හිමිකම් කියන අර මරපු මැරිච්ච ඕගොල්ලන්ගේ මගේ ගෙවල් වල උදවියට සර් කියලා කියන්න වෙන ප්‍රභාකරන්ට ඒ කරුණාම්මාන්ට සර් කියන්නේ නැද්ද අද අපේ රණවිරුවෝ බෝම්බෙට අහු වෙලා තුවාල වෙලා ආපු එක ඒ රණවිරුවා අද කරුණාම්මාන්ට සර් කියනවා දයාම්මාන්ට සර් කියනවා පිල්ලයන්ට සර් කියනවා ප්‍රභාකරන්ට සැලියුට් ගහන්න වෙනවා ප්‍රභාකරන්ට විශ්‍රාමයටපත් දෙන්න වෙනවා ප්‍රභාකරන පෝෂණය කරන්න වෙනවා ආදරණීය අම්මේ තාත්තේ ජාතියේ වාසනාවට ජාතියේ පිනට තමයි ප්‍රභාකරන් ජේනරල් සරත් ෆොන්සේකා මැතිතුමාගේ නායකත්වයේ දායකත්වය සංවිධානයේ කැපවීම තුළ ජීවිතෙන් සමුදුන්නේ. එහෙම නැත්නම් අපි අද ප්‍රභාකරන්ට සැලියුට් ගහනවා අපේ රණවිරුවෝ. අපේ ප්‍රභාකරන්ට සැලියුට් ගහනවා. අද ප්‍රභාකරන් ආමති කෙනෙක් වෙනවා. ඒක වළක්වන්න කාටවත් බෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදවිය මේක කල්පනා කරලා බලන්න අද කවුද ශ්‍රී ලංකා කාර්යෝ ඒ ශ්‍රී ලංකා ආණ්ඩුවේ පෙරපෙළේ ඉන්නවද? පාසෝදන ගොඩෙත් නැහැ, සලුවඩන ගොඩෙත් නැහැ, දෑත ශක්තිමත් කරන්න ගිය ගොඩෙත් නැහැ, දෑත ශක්තිමත් බලන්න ගිය ගොඩෙත් නැහැ, අන්තපුරයට ගිය ගොඩෙත් ඒ අය නෑ මිත්‍රෝනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදවිය. ඒ හැමෝටම ඉතින් ඉන්නේ, ඒ හැමෝටම කලින් ඉන්නේ අර ප්‍රභාකරන්ට දායක වෙච්ච උදවිය. ආදරණීය අම්මේ තාත්තේ සැබෑ දේශප්‍රේමියාගේ වෙනස, සැබෑ දේශප්‍රේමියත් ව්‍යාජ දේශප්‍රේමියාගේ වෙනස තේරුම් ගන්න මීට වඩා දෙයක් ඕනද? දැන් මාර්තු 29 වෙනිදාට තියෙන ඡන්දේ දින් සැබෑ ලෙසම දිනවන්න ඕන මේ රටේ මිනිස්සු. සැබෑ දේශප්‍රේමියද නැත්නම් අර මේ යුද්ධය කරනකම් ඉවර වෙලා ඉඳලා ඇවිල්ලා මාධ්‍ය 100ක් විතර තියාගෙන කටුනායක ගුවන්තොටුපළට ඇවිල්ලා 4-8ට අතවනලා අර කොන්ක්‍රීට් පොළව ඉඹිනවා දෙයියනේ රාජපක්ෂ උන්නේ. මෙතුමාගේ රක්ත වර්ණ රුධිරය බඩවැල් ටික කඩාගෙන ගිහිල්ලා ඕගොල්ලන්ගේ මගේ බඩවැල් දිගයි අඩි 21ක්. මේ ඇතුලේ තියෙන අඩි 21ක් දිග බඩවැල්. හැබැයි මෙතුමාගේ බඩවැල් දිග අඩි 13යි. එදා කොටි ත්‍රස්තවාදීන්ගේ බෝම්බේ නිසා අඩි 8ක් කපලා ඉවත් කරා. ඕගොල්ලන්ගේ මගේ කෑම දිනවන්න ගත වෙන වෙලාව ඕගොල්ලන්ගේ මගේ ස්වභාවික විදියට ශරීරයේ දේවල් සිදු වෙන විදියට මෙතුමාගේ සිද්ධ වෙන්නේ නැහැ.
විශේෂිත පාදාන්තය දක්වා පාදාන්තයේ සිට සිත දක්වා බර කිලෝ 62යි තව කිලෝ 6ක් 68ක් තියෙන්නේ යකඩ කෑලි මේ ඇඟ ඇතුලේ යකඩ කෑලි මේ ඇඟ ඇතුලේ 93 98 2006 වෙදිච්ච බෝම්බ පාරවල් විතරක් නෙමෙයි ජීවිතේ පුරා දශක 3ක යුද්ධය දශක 4ක යුද හමුදා ජීවිතය තුල අවසන් කරපු එකම දෙනුනේ ශරීරයේ පුරා යකඩ කදම්බයක් යකඩ කඳක් තියෙනවා යකඩ එකතු කරන උස්සේ දැක්කොත් උස්සයි යනවා හොඳයි යකඩ උයකුරන උස්සේ දැක්කොත් උස්සන් යනවා ආයි දෙකක් නෑ කිලෝ 8ක් තියෙනවා කරදරයක් නැතුව ඒකෝතුනේ මිත්‍රවරුනි හිසේ සිට පාදාන්තය දක්වා පාදාන්තය සිට හිස දක්වා මේ ඇතුලේ රෝග කාන්දයක් බවට පත් උනේ හිරකරේ බවට පත් උනේ මේ තත්ත්වය තුළ රට බේර ගන්න ගිහිල්ලා එහෙමනම් ඕගොල්ලන්ගේ මගේ යුතුයකම ඕගොල්ලන්ගේ මගේ බලාපොරොත්තුව මේ සෙනග ගඟ මේ ජනගඟ කියා සිටින්නේ වෙන කිසිවක් නෙවෙයි ඒ තමයි මාර්තු 29 වෙනිදා නියත වශයෙන්ම බණ්ඩාරගම හොරණ පුලස්සිංහල ඇතුළු කලුතර දිස්ත්‍රික්කයේ ආසන 8ම කොළඹ නගරේ වහලා අර යුද්ධ සොල්දාදුව විසින් වැලිකොට ගහලා දැන් හමුදා කාරණා තුනක් පත් වෙලා තියෙනවා යුද හමුදාව එළවලු වවනවා එළවලු විකුණනවා වැලිකොට ගන්නවා අද නාවික හමුදාව නගරේ කාණු සුද්ධ කරනවා කොන්ක්‍රීට් දානවා කාණු අයින් කරනවා ගුවන් හමුදාවට තමයි ජොබ් එක හම්බෙලා තියෙන්නේ මත්තලින් නගන ගුවන් යානා නගන්න කලින් එයාපෝස් එකේ අය ගුවන් හමුදාවේ කට්ටිය කුරුල්ලෝ එලවන්න ඕන අර ගුවන් යාන ඒ ලෝකේ එකම ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෝකේ එකම ජාත්‍යන්තර ගුවන් තොටුපළ අබේ භූමියක් මැද්දේ තියෙන ගුවන් යානයක් උස්සනකොට අධික ශබ්දයක් එනවා පාත් කරනකොට අධික ශබ්දයක් එනවා කැලේ තියෙන බිත්තර පුපුරනවා සත්ත්ව සංහාරයක් සිද්ධ වෙනවා කැලේ ඉන්න සත්තු ඒ කැලේ වත්තර රටින් පිට යනවා ලංකාව සේම භූමියක් වෙනවා අබේ භූමිය විනාශ වෙනවා ලංකාවේ එකම තැන යාලා අබේ භූමිය මැද්දේ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් හැදුවා මහරජා සන්තෝසයි පස්ස කාලා ලංකාවේ යට හම්බ ගෙඩිය වගේ පස්ස විකල කාලා අන්න මහරජා හැදුවා ලස්සන ස්විමින් pool එකක් හම්බන්තොට ලෝකයේ විශාලතම දිය පිහිනුම් තටාකය මම බලනකොට එකෙක් මේම කළ මාළු පාන මේක කළ මාළු පාන මම මොකද්ද කියලා ඒ ගානේ කිව්ව වරාය කියලා තව එකෙක් ඊට කොටයක් යටේනවා උඩ එනවා වගේ පේනවා බලනකොට පීනනවා මම බැලුවා නැවකින් කියලා නැව පේන හතරමයි මේ නෑ නැව පේන හතරමයි කාගේද සල්ලි මේ සල්ලි මේ විදියට විනාශ කරමින් රාජපක්ෂ කොළඹ නගරේ කෝටි 15කුත් 80 ලක්ෂයක් වෙච්ච 16 කෝටියකට 20 ලක්ෂයක් විතර අඩු වෙච්ච 15 කෝටි 80 ලක්ෂයක් වෙන කාර් එකක් මේසලේ කාර් එකේ නාමල් රාජපක්ෂ පැද්ද කාර් එක 15 කෝටි 80 ලක්ෂයයි මේසලේ කොළඹ නයිට් රේස් එකට පැද්ද කාර් එක වයස අවුරුදු 26යි නීතිඥයෙකුගේ විදියට අවුරුදු 1මාරකට ඉස්සලා දුන්නා අවුරුදු 26ක් වෙච්ච අවුරුදු 1මාරකට ඉස්සලා නීතිඥ වෙච්ච ඊට කලින් ආණ්ඩුවේ රස්සාවක් කළා නෑ පෞද්ගලික රස්සාවක් කළා නෑ ඒ මේ මිනිස්යාගෙන 15 කෝටි 80 ලක්ෂයක කාර් එකක් කොහෙන්ද ඒක හිතන්න ඕන ජනාධිපති රාජපක්ෂගේ පුතා විදියට නෙමෙයි සල්ලි හම්බෙච්ච විදිය මහින්ද රාජපක්ෂ කියන තාත්තගේ පුතා නාමල් රාජපක්ෂ විදියට කොහෙන්ද මේ 15 කෝටි 80 ලක්ෂය අර සිරාණි බණ්ඩාරනායක මෙතනියගේ ගිණුමේ වයස අවුරුදු 54යි රාජ්‍ය සේවයේ දුර කාලය අවුරුදු 27යි අතිකාචාර්යවරියක් විදියට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරියක් විදියට අග්‍ර විනිශ්චයකාරවරිය විදියට වයස අවුරුදු 54යි අවුරුදු 27ක් රාජ්‍ය සේවයේ ලක්ෂ 30ක් තිබුණා කියලා සිරාණි බණ්ඩාරනායකව ගෙදර යවනවා නාමල් පුතා කාර් එක ගේනවා කෝටි 15යි ලක්ෂ 80යි ලස්සනයිනේ හොඳයි නීතිය ලංකාවේ ක්‍රියාත්මක වෙන විදිය පුතාට සැප ඒ පළවෙනි පුතා දෙවෙනි එකාව දුන්නා මෙතුමා යුද හමුදාපති කාලේ නාවික හමුදාපතිට දුන්නා යුද්ධේ ජය ගන්න මහමූදෙන් සෙල්ලම් පාන්න දෙවෙනි පුතාව දුන්නා දැන් මහමූදට දුන්න නාවික හමුදාවට යෝසිත රාජපක්ෂව දීපු දවසේ ඉඳලා මේක ලංකාවේ නෑ යුද්ධේ ලංකාවේ මේක පිටරට ඒක පිටරට යුද්ධේ මේ තරුණ කොල්ලෝ කෙල්ල මැරෙනවා යුද හමුදාපතිතුමා මැරෙන්න යනවා මේ යුද්ධේ නාවික හමුදාවට දීපු පුතා යුද්ධයට දීපු එක පිටරට ඒක එක දවසක් මුහුදේ නැවක ඉඳලා නැහැ සීසිච් එක මුහුද උලන් ඒක වෙන සිච් එකක් තියෙන්නේ සීසිච් එක නැහැ
සීසිච් එක නෑ මෝද උලන් වැදෙන්නේ නෑනේ. මෝද නෑනේ. ඒ නාවික හමුදාවට තිබුණා. නාවික හමුදාවට යෝසිත රාජපක්ෂ යන්න කලින් ලංකාවේ සිද්ධ වුණේ මිත්‍රෝනේ ගෙම්බපස්සේ ගියා. යෝසිත නාවික හමුදාවට ගියා විතරයි නායපස්සේ ගෙම්බයලවන් යනවා. නායපස්සේ ගෙම්බයලවන් යනවා. එයි නාවික හමුදාපති උඩ පැනලා අත පාත් කළා කරකට පේන නිසා ගහනවා සැලූට් එක අර තමන්ගේ කනිෂ්ඨ නිලධාරියට. තමන්ගේ කනිෂ්ඨ නිලධාරියට මහින්ද රාජපක්ෂගේ පුතාට ඉස්සර ට්‍රැක්ටරේ ටේලර් යතන් කියා. ට්‍රැක්ටරේ ටේලර් දැන් එහෙම නෙමෙයි. යෝසිත ගියා නේවි එකට අත පාත් කළා කරකට පේන නිසා කඹ ඇදලා කරකට පේන නාවික හමුදාපති ගානවා මහින්ද රාජපක්ෂගේ දෙවෙනි පුතාට සැලියුට් එක ට්‍රැක්ටරේ ටේලර් යතන් යනවා වෙනුවට ටේලරේ ට්‍රැක්ටරේ යතන් යනවා. අන්න ගියාට දෙවෙනි පුතා තුන්වෙනි පුතා රෝහිත් රාජපක්ෂ අර සාරුක් ඛාන්ගේ වගේ කොණ්ඩේ තියෙන එක දැන් ඒකට හීනයක් තිබුණා. ඒකට තිබිච්ච හීනේ තමයි මොකද්ද මිත්‍රවරුනි ලංකාවේ පළවෙනි ගගනගාමියා වීමේ සීනය. සෙල්ලන්ද අපේ පවුලට බබා හම්බෙන්න ආපු වෙලාවේ මට ඉල්ලුවා මල මඟුලක් එන්නේ. තමුන්නාන්සලාගේ පිරිතර බබා හම්බෙන්න ඉන්න වෙලාවේ මට බබා හම්බෙන්න කලින් දොළදුකට වගේ ගගනගාමියෙක් වෙන්න ඕනේ කියලා පවුල කිව්වනම් කාලා වරෙන්ක මිත්‍රවරුනි රාජපක්ෂගේ තුන්වෙනි පුතාම නිසා හොඳයි. දොළදුකට වගේ ඒකට කිව්වා මගේ මාර හීනයක් තියෙනවා. ඒක තමයි ලංකාවේ පළවෙනි ගගනගාමියා වෙන්න ඕන. අන්න ලංකාවේ ගගනගාමියා වෙන්න චන්ද්‍රිකාවක් ගෙනාවා. ලංකාව ණය වෙලා කෝටි ප්‍රකෝටි ගාණක් චන්ද්‍රිකාවක් පිටරටකින් ගන්නවා. ඒ චන්ද්‍රිකාව ඇරිය රහසට කක්ෂගත කරා කක්ෂගත උන්නේ. ඒක කක්ෂගත වෙච්ච දෙයක් නෑ. ලැබිච්ච දෙයක් නෑ. නාමල් රාජපක්ෂ යෝසිත රාජපක්ෂ තුන්වෙනි පුතාව ගගනගාමියෙක් කරන්න අපි කෝටි ප්‍රකෝටි ධනයකට ණය කරා රටට තුන්වෙනි ලෝකයේ දියුණු වෙන රට කවදාක්වත් තව වෙනකම් මේ වෙනකම් කවදාක්වත් චන්ද්‍රිකාවක් ආසට යවුවේ නෑ. ඊට වඩා රටේ ප්‍රශ්න තියෙනවා ලෝකෙට පරකාසේ ජෙදෙට්ට මරගාතේ කියලා රාජපක්ෂගේ තුන්වෙනි පුතාව මිත්‍රවරුනි හිතවතුනි ගගනගාමියෙක් කරන්න උපන් නූපන් පරම්පරාව කෝටි ප්‍රකෝටි ධනයකට ලංකාව ණයකාරයෙක් කරා. මේ අහිංසක අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ දරුවෙකුට ඉස්කෝලේට යන්න සෙරප්පු දෙකක් නැහැ. සපත්තු දෙක ගැලවුවාම සපත්තු දෙක අස්සේ තියෙන මේස් එක ඉස්සරහා ඇඟිලි පාම එළියට පැනලා තියෙන්නේ. මේ දරුවෙකුට පුත්සයිකලයක් ගන්න විදියක් නැහැ. මුන් කෝටි 15 කෝටි 80 ලක්ෂේ කාර් රේස් පදිනවා එක රැයක් එලි කරන්න එක රැයක් පහන් කරන්න 15 කෝටි 80 ලක්ෂයක කාර් රේස් පදිනවා. මෙන්න මේ තත්ත්වයටයි නැවතීමේ තිත තියන්න ඕන. ඒකට නායකයෙක් ඕන. ඒකට නායකයෙක් ඕන. ඒ නායකයට කොන්දක් තියෙන්න ඕන. ඒ නායකයා වටා ඉන්න පිරිසට කෝකකම නැති වෙන්න ඕන. කෝකේ රැළක් පිරුණොත් නායකයෝ හරියන්නේ නැහැ. මේ ඒ වගේ නායකයෙක් රට ඉල්ලනවා. ඒ අපේ නායක ඔබේ නායක රටේම නායක ජෙනරල් සරත් ෆොන්සේකා කියන එක සනාථ කරන්නයි අද තමුන්නාන්සලා ඇවිල්ලා ඉන්නේ. ආදරණීය හිතවතුනි ඉතිහාසයේ හිටියා බද්දුන් පියා හිටියා. බද්දුන් පියා ඊට පස්සේ හිටියා ජාතියේ පියා හිටියා. ඊට කලින් ජාතියේ පියා හිටියා බද්දුන් පියා හිටියා. ඊට පස්සේ හිටියා එක්කෙනෙක් දැන් අනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නවා. කවුද? පරාජේ පියා. පරදිනේකේ සීමාවක් නැහැ. ඉතිහාස පරාජේ පියා. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්නවා. කවුද? දූෂණේ පියා. දූෂණේ පියා. මේ ඉන්නවා සැබෑ දේශප්‍රේමිත්තේ ಜಾති මාමකත්තේ පියා ජෙනරල් සරත් ෆොන්සේකා කියන එක තමුන්නාන්සලාට මතක් කරමින් සිහිපත් කරමින් අල්ලසින් දූෂණෙන් පිරුණු මේ රට බදු වරින් පිරුණු මේ රට මුදා ගන්නට අපේ නායකයාට ඔබේ හඬ අද මෙතන ඒක රාශි වෙලා ඉන්නවා සමානවම හෙට දවසේ ලබා දී යුතු වෙනවා. උපදිනකොට බද්දක් ගහනවා, කසාද බඳිනකොට බද්දක් ගහනවා, මරනකොට බද්දක් ගන්නවා. කෙල්ල කැමති නම් කොල්ලට, කොල්ල කැමති නම් කෙල්ලට, සිව්පසේ ඥාතීන් ටික කැමති නම් දැන් කසාද බඳින්න පුළුවන්ද? දැන් එහෙම කසාද බඳින්න බෑ. ඉස්සර කසාද බඳින්න පුළුවන්. කෙල්ල කොල්ලට කැමති නම්, කොල්ල කෙල්ලට කැමති නම් කසාද බැන්න. දැන් එහෙම බෑ. රාජපක්ෂ මහත්තයා එනවා අපිත් එක්ක හනිමුන් යන්න. 5000ක එයාට ඇඩ්වාන්ස් එකක් ගෙවන්න ඕන. කසාද බඳින්න කලින් රුපියල් 5000ක බද්දක් එයාට ගෙවන්න ඕන. එයා එනවා හනිමුන් යන්න අපිත් එක්ක. ආදරණීය හිතවතුනි, ඉපදුණු තැන ඉඳලා මැරෙනකන් බදු බරෙන් මිදුණු මේ රට මුදා ගන්නට තමුන්නාන්සලාට ආරාධනා කරමු. හෙට දවසේ අප්‍රේල් 1 වෙනිදාට උදා වෙන්නේ වාසනාවන්ත දවසක්. මාර්තු 29 ඡන්දේ. මාර්තු 30 ඡන්ද ප්‍රකාශය
ප්‍රතිඵල ප්‍රකාශනපත් කරනවා. 31 වෙනිදා මනාප කියනවා. අප්‍රේල් 1 වෙනිදා රතිඤ්ඤපත්තු ගන්නවා. අප්‍රේල් 1 වෙනිදා ජයපැන් බොනවා. 2013 අප්‍රේල් මාසේ 1 වෙනිදා ආරම්භ කරපු අපේ පක්ෂේ 2014 අප්‍රේල් 1 වෙනිදාට අවුරුද්දයි. ඒ අවුරුද්ද සමරන්නේ පළවෙනි සංවත්සරයේ සමරන්නේ බස්නායක පළාත් සභාවත් දකුණු පළාත් සභාවත් අපේ පක්ෂයට ඔබේ පක්ෂයට රටේම පක්ෂයට රටේම නායක ජෙනරල් සරත් පොන්සේකා මෙතුමාට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට බාර කරමින් කියන එක සඳහන් කරමින් අන්තිදාට පවුවෙන් මේ නායකයන්ට මුඛ පූට් වෙන උත්තරයක් ලබා දෙන්නේ කියන ආරාධනය කරමින් ඔබ සැමට තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පොරණ පොලිසියට පොරණ නගර සභාවට 97 ඉඳලා මට උදව් කරමින් මේ වේදිකා තනන්නට රෑ නිදි මරපු මේ වේදිකා තනපු මේ සෙනග ගෙන්නන්න මේ සමහන්සෙච්ච සෑම සිල් දිනාටම මගේ හදපිරි ස්තුතිය ප්‍රණාමය ගෞරවය පුද කරමින් මන්නිය වෙනවා ඔබ සැමට දුමක්